ගොඩක් ආදරයෙන් මගේ channel එකට ඔයාලව පිළිගන්නවා. ඉතින් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා අදත් මගේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා. අද හස්බන්ඩ් ගෙදර හිටපු දවසක්. ඉතින් අද මගේ උදේවරුව ගෙවුනේ කොහොමද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. උදේ නැගිට ගමන් මම කරන්නේ උදේට කෑම හදන එක. ඊට පස්සේ අනිත් වැඩ පටන් ගන්න ඊට පස්සේ. ඉතින් දැන් මං ආවා උදේට බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න මල් කඩාගෙන යන්න. වෙනදට නම් හස්බන්ඩ් තමයි මේක කරන්නේ උදේට. මොකද එයා වැඩට යන දවස්වලට බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. ඉතින් අද මම මල් කඩාගෙන ඇවිල්ලා එයාට ඒ දේවල් සූදානම් කරලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් මං මල් කඩාගෙන ඔන්න ගෙදරට ආවා. දැන් මේ පහන තියන්න ඔක්කොම ලෑස්ති කරනවා. මලුත් හදලා ඔක්කොම කරලා මං හිතුවා බුදු කුටිය ටිකක් පිහදා ගන්න ඕනේ කියලා. මකුණු දැල් එහෙමත් තිබුණා. දූවිලි එහෙමත් තිබුණා. ඉතින් මං ඒ ටික හොඳට සුද්ධ කරගෙන පිරිසිදු කරගෙන ඔක්කොම මල් පූජා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊළඟට මම ආවේ උදේට පොඩ්ඩක් අස් කරගන්න කලින් සෝදාගත්තු රෙදි ටිකකුත් තිබුණා වනා ගන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා
ඉතින් දැන් හස්බන්ඩ් කඩේ යන්න කියලා තමයි හදන්නේ. ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගේන්න. ඒත් එක්කම බයිසිකලෙත් පොඩ්ඩක් මොකක්ද ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒකත් හදාගෙනම එනවා කියලා තමයි කිව්වේ. යන් පිටත් යන්. පිටත්. Bye. Bye. Pingin na. අනේ බාව වැඩි. කියන්නේ පා. ගෙනාපු එළවලු වලින් රාබු කොළ තිබුණා. ඉතින් මම ගොඩක් ආසයි ඒවට. බබාලා දෙන්නත් ගොඩක් ආසාවෙන් කෑවා. ගොඩක් රසට ආවා මේ මැල්ලුම. ඊට පස්සේ හස්බන්ඩ් ගෙනාපු දේවල් මම ෆ්‍රිජ් එකට දාගන්න මේ විදියට අසුරුම් කරගත්තා. අප්පිරියයි තමයි දෙන්නේ. මල්ල දැක්කම හිතා ගන්න පුළුවන්. ඉතින් අද අලුත් දවසක් අපි දවල්ට නිදාගෙන නැගිට දැන් වෙලාව 3ට විතර ඇති. ඉතින් මේ වෙලාවේ ලොකු වැස්සක් එනවා. ඉතින් මට ඇහෙනවා. ඒ වගේම හයියෙන් හුලඟත් අපිට තියෙනවා. ඉතින් මම ටක් ගාලා ගිහිල්ලා එළියේ තියෙන මෙන්න මේ රෙදි ටික ගත්තා. අතට මේ ටවල් එක ගැන නම් වැරදියට හිතන්න එපා. ඒක අපි පාවිච්චි කරන එකක් නෙවෙයි. පාවිච්චි කරනවා. හැබැයි නිකන් එක වැඩවලට. හැබැයි මේ අඟ පිහදාන එකක් නෑ නෙමෙයි. හස්බන්ඩ් කලින් ගෙනාපු රටකජු ටිකක් තිබුණා. මං ඉතින් ඒක දවල් අවුව තියෙන වෙලාවේ හොඳට සෝදලා අවුවෙන් වේලෙන තියලා තමයි තිබුණේ. දැන් ඉතින් ඒ ටික බැදගෙන අරන් තියන්න තමයි ලෑස්ති වෙන්නේ. රටකජු ටිකත් බැදලා ඉවරයි. ඒ ටික නිවෙන්න මම මේ විදිහේ වාචනයකට දානවා.
මගේ ළඟ තියෙන ප්ලාස්ටික් භාජන වැඩිපුරම. ඉතින් ඒක නිසා මම මෙන්න මේ හට්ටියට දාලා පොඩ්ඩක් නිවෙන්න තියනවා. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ රාට කෑම ටික හදා ගන්න. අද මම හදන්නේ පරිප්පුව සහ චිකන්. තෙල් දානවා, මාළු මිරිස්, කැරට් ඒ වගේ දාලා. මේක ඩෙවල් එකක් නෙවෙයි. හැබැයි ඩෙවල් එකක් ළඟින් යන එකක්. ඩෙවල් එකක් වගේ හදන්නේ මගේ ක්‍රමයට. පහුගිය දවසේ මම වීඩියෝ එකක් බැලුවා ආයුර්වේද වෙද මහත්තයෙක් කතා කරන. ඉතින් ඒකේ කියනවා සුදු ලුණු තලාගෙන මේ ආහාර වලට එකතු කරගන්නවා නම් අපේ අර මාවේ තියෙන තෙල් එහෙම දිය වෙලා යන්න ඒක ගොඩක් උදව් වෙනවා කියලා. ඉතින් සුදු ලුණු තලලා පැය භාගයක් විතර තියලා ආහාරයට ගන්නවා නම් ගොඩක් හොඳයි කියලා තමයි එතුමා කිව්වේ. කරන්ට් එක නෑනේ. ලස්සන දවසක හිම වැටෙන දවසක තමයි යා ඉපදුනේ. යා ස්නෝ හිම වගේ ලස්සන. හරිම කරුණාවන්තයි. හැබැයි යාගේ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා. එයාගේ තොල් රතු පාටයි. මේ තියෙන මිරර් එකේ මොන්නේ තියෙන. මේ මිරර් එක මැජික් මිරර් එකක්. මම මැජික් මිරර් එකක්. ඒ මිරර් එකට කතා කරන්න පුළුවන්. එයාගෙන් අහුවාම කවුද මේ ලෝකේ වැඩියෙන්ම ලස්සන කියලා මිරර් එක කියනවා එයාගේ තොල් රතු පාටයි. එයාගේ කොණ්ඩේ හරියට රාත්‍රිය වගේ රෑ. ඉතින් අපිට මේ වෙලාවේ ආයෙමත් වහිනවා. සැරින් සැරේ ගොඩාක් සැරට වහිනවා. ඉතින් ඊට පස්සේ මගේ ගෙදර වැඩ ටික මම පිළිවෙලකට කරගෙන ගියා. අද නම් මල් කඩන්න චුට්ටක් රෑ වෙයි. මොකද එළිය හොඳටම වැස්සනේ. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකට අද ඔයාලා කැමති වෙන්නේ නැති කියලා. ඉතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මගේ වීඩියෝ එක හොඳයි නම්. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. Con này,